Hi guys. ගොඩක් කට්ටියට මම දාපු අන්තිම වීඩියෝ එක ප්‍රශ්නයක්. එන්ඩෙක් ඉතුරු කෑල්ලක මොකද උනේ? ඒක මටත් ප්‍රශ්නයක්. හරි. අපි කතාව මෙහෙම පටන් ගමු. ඒක ඉතා භයානක YouTube වීඩියෝස් කරන ප්‍රොපැගැන්ඩාගේ චැලෙන්ජ් එකක් අරගෙන කරන්න ගිය ඉතා මෝඩ වීඩියෝ එකක්. ගොඩක් කට්ටිය මට කිව්වා ප්‍රොපැගැන්ඩාගේ වීඩියෝස් චැලෙන්ජ් ගන්න එපා. අපිට ඕන වෙනස් දෙයක්. අපි සාමාන්‍යයෙන් ඩෙවලොප් කරන පේජ් එකක්, channel එකක් අපිට ලොකු එක්ස්පීරියන්ස් නැහැ. අපි කරන්නේ day to day login videos කරන්නේ. දැන් YouTube එකට ගිහිල්ලා සජා ඇන් සාජී කියලා සර්ච් කරන්න. මෙන්න මේ account එකට ගිහිල්ලා subscribe කරලා bell icon එක click කරලා අපේ ඉතුරු videos ටික බලන්නත් ලෑස්තිලා ඉන්න. ඒවලට අපිට චූටි වෙනස් දෙයක් කරන්න හිතෙච්ච නිසා අපි අලුත් ප්ලේලිස්ට් එකකට ගියා. ඒ කියන්නේ YouTubers ලගින් challenge videos අරගෙන ඒවා කම්ප්ලීට් කරන ටාස්ක් වීඩියෝස් ටික තමයි අපි කරන්න ප්ලෑන් කරන් හිටියේ. ඒකේ අපි ඉතා අවාසනාවන්ත ලෙස අපි ඉස්ලාම් තෝරගත්ත ප්‍රොපැගැන්ඩාව අපි challenge එක කිල්ලුවා. ප්‍රොපැගැන්ඩා අපිට challenge එක දුන්නා. අපි challenge එක කරා ගියෝ අපිට කම්ප්ලීට් කරගන්න බැරි වුණා. අපුත් අපි challenge එක බාරගත්ත ගියා. එතිනින් පස්සේ මොකක්ද උනේ කියන එක ඔයාලා මම දන්නවා. ඒ වෙච්ච සිදුවීම මොකක්ද කියලා. අපි වීඩියෝ එක කරගෙන යනකොට අපිට වෙච්ච සිදුවීමත් එක්ක වයිෆ් එක දරුණු ලෙස මානසික වැටුණා. එයාගෙන මමත් මොකද කිසිම පිරිමියෙක් කැමති නෑ තමන්ගේ බිරිඳට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මේව කරදරයක් කරනවට. ඒක එයාට වඩා මොකද එයා ඉන්න තත්ත්වෙත් එක්ක බලද්දි එයාට වඩා ඊට දෙගුණයක් මානසික පීඩන ලක් කරලා මම අපිට ඕන මොකද අපිට ඇත්තටම ඕනුන්නේ නැහැ මේ වගේ ලෙවල් එකකට යන්න. අපි ගියේ සාමාන්‍යයෙන් කැම්පින් වීඩියෝ එක. අපි සාමාන්‍යයෙන් අපි කැම්පින් කරන්න යන්න හිතාගෙන හදාගත්ත බඩුත් එක්ක ඒ තැනට ගිහිල්ලා අපි නිකන් සාමාන්‍ය YouTubersලා ගිහිල්ලා කැම්පින් කරන ටයිප් එකටම අපි කැම්පින් වීඩියෝස් එක කරන්න ගියේ. වීඩියෝ කරන්න යද්දි තමයි අපිට අනපේක්ෂිත ලෙස මේ වගේ සිදුවීමකට මුහුණ පාන්න උනේ. මොකද ඒකත් උනේ අපිට ප්‍රොපැගැන්ඩා රෙකමන්ඩ් කරපු ඒරියා එකකට එහාට අපි ගිහලා තිබ්බා. ඒක අපේ නොදැනුවත්කමට ඒ යම් කිසි දෙයක් වුණා එතන. ඒ කියන්නේ අපිව පෙළඹුවා ඒ පැත්තට යන්න පෙළඹුවා. ඒ වගේ ප්‍රශ්නයක් වුණා. ඒක නිසා අපි ඒ පැත්තට ගියා. ඒ පැත්තට ගියේ දෙයින් අපිට විශාල කරදර ගොඩක් සිදු වුණා. ඒ කියන්නේ ඔයාලා ඒ දැක්ක වීඩියෝ එකකින් ටිකයි. මොකද අපිට ගොඩක් වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. මොකද වීඩියෝ කරනවට වඩා අපිට අපේ ජීවිතයේ වටිනාකම අපිට සෑහෙන දැනෙන ඒ නිසා අපිට කැමරා අරගෙන වීඩියෝ කරන තරන්න මානසික එක මට්ටමට අපි හිටියේ නැහැ. මොකද අපිට ඊට වඩා ප්‍රශ්න වුණා. අපිට පස්සේ ගෙදර ගියාට පස්සෙත් අපිට පර්සනලි ගෙවල් වල වෙච්ච දේවල් එකේ ප්‍රශ්න ගොඩක් වුණා. අපි ඒව සමාජ ඉදිරියේ කියන්න කැමති නැහැ. මොකද මම දන්නවා මේ වීඩියෝ මම පබ්ලිෂ් කරනකොට මේක නැවත නැවතත් මේක දකින්න. මේක මේ වෙච්ච සිදුවීම පැහැදිලි කරන්න ගියොත් මේ සිදුවීම දකින්න වාරයක් ගානේ අයමත් අර පරණ මානසික මට්ටමට එන නිසා තමයි මේක අපි එකින් එක පැහැදිලි කරන්නේ නැත්තේ. මොකද වටහා ගන්න පුළුවන් මනසක් තියෙන කට්ටියට මේක වටහා ගන්න පුළුවන් මේක මොන වගේ සිටුේෂන් එකක්ද කියලා. දැන්ම YouTube එකට ගිහිල්ලා සජා ඇන් සාජී කියලා සර්ච් කරන්න. මෙන්න මේ account එකට ගිහිල්ලා subscribe කරලා bell icon එක click කරලා අපේ ඉතුරු videos ටික බලන්නත් ලෑස්තිලා ඉන්න. ඒක නිසා ඔයාලට හිතන්න ඉඩ තියලා මම මේ කතාව අදගෙන යන්නේ නැහැ. වෙච්ච සිදුවීම මොකක්ද කියලා. ඒත් එක්කම දැන් මම කිව්වා වගේ අපි මේක පැහැදිලි කරන්න කැමති නැහැ. ඒ දෙයට සමාන සිදුවීමක් තමයි වුණේ. අපි YouTube කමෙන්ට් ඔෆ් කර එකත්. මොකද හේතුව ගොඩක් කට්ටිය අපිට කමෙන්ට් කරා කීක කියන්නේ හොඳ කමෙන්ට් තිබ්බා, පොසිටිව් කමෙන්ට් තිබ්බා, අපිට හොඳ හයියක් වෙච්ච කමෙන්ට් තිබ්බා. ඊට අමතරව තව සුළු පිරිසක් අපිට ඒකට විවේචනය කරලා ඊට පස්සේ ඒක අපි ඉතිය මානසික මට්ටමකට වඩා පල්ලෑ වැටෙන විදිහට කමෙන්ට්ස් දාලා තිබ්බා. අතට අපිට ඒක දරා ගන්න බෑ. හේතුව අපි මේ හරියට අලුත් අපි ලෙජන්ඩ්ස්ලා නෙමෙයි. අපි ලෙජන්ඩ්ස්ලා නෙමෙයි. තාමත් මම channel එක පටන් ගන්න මාසයක්වත් නැහැ. එතකොට වීඩියෝස් 3-4 ඉන්න අපේ
උංගල channel එකට ගියාම උංගලට දකින්න පුළුවන් අපි කරලා තියෙන මොන වගේ වීඩියෝස්ද කියලා. මොකද සිනාහුසු මුහුණේ hina වෙලා විහිළු කරලා අපි ඒ වගේ ඩේ ලොගින් තමයි අපි කර හිටියේ. මේ වගේ සිටුේෂන් එකක් ආවම ඕන කෙනෙකුට තේරෙනවා මානසික මට්ටම මොන වගේද කියලා. ඒ මානසික මට්ටම හිතටත් වඩා තව පල්ලෙහාට වැටෙනවා අර කමෙන්ට්ස් නිසා. ඒක නිසා අපි තීරණය කරා කමෙන්ට් ඔෆ් කරන්න. අපි කමෙන්ට් ඔෆ් කරා. ඒත් මට ඒක 아무ත අත්දැකීමක් වුණා. මොකද කොල්ලෙක් විදිහට අර රිස්ක් එක ගන්න ඒ කික් එක ඇඟට ආවා. ඒක අර තදියම ආවා මට. ඒක නිසා මට උන්නා මේ වගේ වීඩියෝස් කරන්න ඕනේ කියලා. ඒක නිසා මම තීරණය කරා සජා ඇන්ඩ් සාජික් අපි මගේ වයිෆ් කරන YouTube channel එකෙන් සජා ඇන්ඩ් සාජික් කියන YouTube channel එකෙන් කොයිම වෙලාවකවත් මේ වගේ paranormal activities ඇතුළත් වීඩියෝස් අපි කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ඩේ ලොගින් කරන කපල් එකක්. තව විශේෂ තව දෙයක් කියන්න ඕනේ. ගොඩක් කට්ටිය මට කියලා තිබ්බා මේක කමෙන්ට්ස් දාලා තිබ්බා ස්ක්‍රිප්ට් කියලා. මේක මම ඒක වගකීමෙන් කියන ස්ක්‍රිප්ට් නෙමෙයි. පොඩක් බුද්ධියක් තියෙන අපේ යාළුවෝ පිරිස තේරුම් ගනින් මම මේක කියන කතාව. මොකද කිව්වොත් මම දාපු අන්තිම වීඩියෝ එකට ෆ්‍රගැන්ඩ්ගේ චැලෙන්ජ් එක ගත්ත අන්තිම වීඩියෝ එකට views 14000ක් තියෙනවා. එතකොට මම හිටිය තැනත් එක්ක ඒ වීඩියෝ එකත් එක්ක මගේ page එක ඉතාමත් උඩින් සීක්‍රෙන් අප් වෙලා ආවා. ඒ ෆ්‍රගැන්ඩ්ගේ ෆෑන් බේස් එකයි ඒ paranormal activities වලට ආස කට්ටියගේ ගොඩක් ලොකු පංචයක් ආවා. අපි එහෙම වුණා කියලා අපි දිගටම මේ අපේ channel එකෙන් paranormal දේවල් කරන්නේ නැහැ. මොකද මේක ස්ක්‍රිප්ට් ගන්න මට පුළුවන්. දැන් මගේ අන්තිම වීඩියෝට 14000ක් ආවා. ඒ 14000 කන්ටිනියු කරන් යන්න පුළුවන් මට. ඔය කට්ටිය කියනා වගේ ස්ක්‍රිප්ට් නම් තව වීඩියෝස් දාලා ඒක මම එහෙම කරන්නේ නැහැ. මොකද හේතුව අපි දෙන ටාගට් එකක් තියෙනවා. අපි දෙන මේ channel එක පටන් ගත්තේ ආසාවෙන් මේම ඩේ ලොගින් කරමු මේ වගේ දෙයක් කරමු කියලා අපි දෙන්න කතා වෙලා කරපු channel එකට ඩැමේජ් එකක්වත් මගේ වයිෆ් විශේෂයෙන් මගේ වයිෆ්ට ඩැමේජ් එකක් වෙනවට මම කැමති නැහැ. ඒක නිසා මම තීරණය කරා අලුත් YouTube channel එක පටන් ගන්න මිස්ටර් කොම් කියලා. අපි මේකේ ඔය වගේ කියන paranormal activities videos ඊට පස්සේ ghost hunting වගේ දේවල් ගොඩක් දේවල් මම මේ channel එකේ දාන්න බලාපොරොත්තු වෙනවා. අලුත් channel link එක මම පහලින් mention කරලා දෙන්නම් දාන්නම්. ඔයාලා ගිහලා බලන්න support එකක් දෙන්න. ඔයාලා ආස කරන paranormal activities ඇතුළත් ලොකු පැකේජ් එකක් මිස්ටර් ඔබ්ලෙට් ba 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 ba